වෙඩින් එක ගත්ත දවසට පහුවදා මේ හොටෙල් එකෙන් එළියට එන වෙලාව. අපේ වෙඩින් රින්ග්ස්. ඉතින් අපි කෙලින්ම යන්නේ එයාපෝට් එකට. ඔන්න එයාපෝට් එකට ආවා. ඔන්න මොම ඉතින් දිගට මමත් ඉතින් හෙමිසු යනවා. මේ එයාපෝට් එකේදී ගත්ත පික්චර්ස්. ඊපස්සේ පැය ගානක් පස්සේ ෆ්ලයිට් එකට ආවා. අපි ගත්ත වින්ඩෝ සීට් එකක්. මම ඊටි වින්ඩෝ සීට් එකට ආවා. මගේ පැත්තේ යුක්ති. දැන් ෆ්ලයි කරන්න යන්නේ. මේ අපිට හම්බෙච්ච කෑම. එතන අපි ගත්තේ මට මතකෙට බිරියානි එකක්. ඔව් ඒක රසට තිබ්බා. ඒක හිම ලොකු ඕලක් තිබ්බේ නැහැ. මේ වීව් එක මාර ලස්සනයි. මාර ලස්සනයි. මේ මැලේසියා කිට්ටු කරලා ඉන්නේ. මැලේසියාව වලට අපි තව පොඩ්ඩකින් ලෑන්ඩ් කරනවා. මේ මැලේසියාව වල ලංකාවේ මෙච්චර ලස්සන වීව් එකක් තිබ්බේ නැහැ මං හිතන්නේ. මාර ලස්සනයි ඒක. මේ ඉන්නේ බටු කේව්ස් වල ගියාට පස්සේ හම්බෙච්ච ටුවර් ගයිඩ්. මෙයා මොනවද කිව්වේ කියලා නම් මතක නැහැ. හංගිටි නෑ ලොකුවට. මේ තියෙන බටු කේව්ස් මාර ස්ටෙප්ස් වගේක් තියෙන නගින්න. මේ ඇතුලේ තියෙන දේවල් ඔක්කොම මේ ඉස්සරහ වීඩියෝස් වලින් පේනනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. මට මතක හැටියට යා බටු කේව්ස් වල කිව්වේ ටුවර් ගයිඩ් රාම රාවණා කතාවක් මොකක් හරි. ඒක ලොකු කතාවක් යා හිස්ටරි එකත් එක්ක අරන් කිව්වා. ඒ නිසා ලොකුවට අහන් හිටියේ නැහැ. මේ නගින අතරතුරේ ඔයගේ වඳුරු ඉන්නවා හැමතැනම. ඒ වගේම මේ ස්ටෙප්ස් පාටයි. මේ තියෙන්නේ බටු කේව්ස් ඇතුළ. මේ විතර නෙමෙයි මේ ඇතුළට තව ගොඩාක් යන්න තියෙනවා. ඔක්කොම මේ වගේ තමයි ඇතුළේ ගොඩාක් shops තියෙනවා. එක fancy items තියෙන key tags එක දේවල්. ගොඩක් දේවල් තියෙන ඇතුළේ. ඔය ඉතින් නොයේ කඩවල් sweet items තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා බටු කේව්ස් වල souvenirs වගේ දේවල් තියෙනවා. මෙන්න මේ වගේ ඇතුළට යන්න තියෙනවා. අර පේන ස්ටෙප්ස් වලින් උඩට නැගලා ආයෙ ගියාට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ එකක්. මං ඉන්නේ එතන ස්ටෙප්ස් වලින් නැගලා ආවට පස්සේ ඔය පේන ෆයිනල් මේක වගේ හස පේනවා. ඊට පස්සේ ආයෙ බහැලා ආයෙ යන්නයි තියෙන්නේ. අපි මෙතනින් පස්සේ යන්නේ චොක්ලට් ෂොප් එකකට. ඒක තන ලොකු වීඩියෝස් නෑ. මේ තියෙන ෂොප් එක මං කිව්වා. මේ මායි විමුක්තිය රෑ ඇවිදින්න යන්න. ඔන්නෝම අපි මෙන්න මේක දිගේ අපි යනවා චයිනා ස්ට්‍රීට්. අපි හිටපු හොටෙල් එකේ ඉස්සරහම තමයි චයිනා ස්ට්‍රීට් තිබ්බේ. ඒක තමයි ඔය මේ බෑග්ස් අනම් ෂූස් ඔක්කොම දේවල් තියෙන්නේ. ඊට කලින් අපි රෑට කන්න ආවා. අපි මැලේසියාව වල ගොඩක් සිංහල කඩ තියෙනවා. මේ ආවෙත් සිංහල කඩේකට රෑට කන්න. ඊට පස්සේ කාලා මෙන්න මේ වගේ ඇවිදින්න යනවා ඉතින්. රන්දි. හරිම ලස්සනයි බිල්ඩින්ග්ස් එක දකින්න දේවල් ගොඩක් තියෙනවා. වීඩියෝ එකක් ගන්නද? මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් කඩ තියෙන හැමතැනම. දිගටම එක කෑම ಜಾති ගොඩාක් තියෙනවා ඉස්සරහට. මෙයාර කිව්ව චයිනා මාකට් එක. කොටුවේ ගියා වගේ තමයි හැමදේම තියෙනවා මෙතන. ඊට පස්සේ මං යනවා චොක්ලට් ෂොප් එකකට. ඔතන චොක්ලට් එකක් ගන්නවා. එතන අපි උතනින් ගත්තේ නැහැ. හැබැයි දකින්න නම් ලස්සන දේවල් තියෙනවා උතන. මැලේසියාවල ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. අපි ওই ස්ට්‍රීට් ෆුඩ් try කර පාරේ ගොඩක් තැන්වල ගියා. ඔය ස්ට්‍රීට් ෆුඩ් බලන්න ආපු තැනක්. ඒක ඉස්සරහට ගියේ. මේ අර මෂ්රූම් තියෙනවා රෙගුලර් හැමසෙම කන මෂ්රූම් එක. නෑ ඒව මම දැක්කම කන ඒගොල්ලෝ. එනදිකින්නේ ඒව කනවා මම දැකලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා ස්නේක් ෆුඩ් කියන එකක්. මෙන්න මෙතන ස්නේක් ෆුඩ් එක. ඒකේ පොත්ත තනිකර මේ අර ණයාගේ හැම වගේ. Thank you. බටු. එයා කවුද? Yeah. ඇයි? මේ චිකන් හැම මොනවද දන්නේ නේ?
chả tôi chạy sinh ngủ kan. นั่น Ye nè có lòng ngủ không. Gimbo? Oh. Ew. Bisa. This one peanuts. This one sweet. Here small plate, you only take it there. Right. You cut this one, then you take it. Right. Kelasnya ya kata Dewi. अब अरे तीन को दाम लोशन का आरके बताओ Yang mushroom එක අපද්දී. ඒක ජරබර ගන්න. කඩ ඇතුලේ ජරබර ගා හැපෙනවා. ඒ කැඩෙන්නේ නැහැ mushroom. Ini baru ya? Dapat apa ni kak? Dan Dewi lagi kan? Dewi lah tu ke? Kubur ni mana? මන් තියෙන ටික ඔක්කොම දාගන්න. මේකට මන් තියෙන ටික ඔක්කොම දාගන්න. මගේ මස්රූම් එකට. මේක කන්න යන්නේ. එක කඩක් අපද්දී පැන්ඩා එනවා. තව එක මිරිස් රහ එනවා. පීනට් බටර් එනවා. තව එකේ සෝ පීනට් එක එනවා. තව දෙවිලා වුණේ. Apa? Ini kopi hadano. Mara suandai පාරට. හරිම සුවඳයි. Mana kayak ikon dia? Breakfast එක අරගෙන ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ජින්ටින් අයිලන්ඩ්ස් කේබල් කාස් වලට. මෙතන කේබල්ස් කාස් ගන්න තැන. මෙතනින් කෙලින්ම යන ලොකුම ලස්සන shopping mall එකකට. මේ යන view එකත් මාරම ලස්සනයි. හරි පොඩි Jutan hati tawa singgala family ka kambuna. Waitani na bapa tama Jenny. Jenny tha nama. Bear Jenny kila kiyanne. Wai meda inne Jenny. hari gitu hari besar naik. Dan kucur udah gini ni. එහෙට ගිහින් අර එහෙට බහින්න තියෙනවා උඩට ගිහින් අර දැක්කද ඔක්කොම හුඟක් එනේම එම්ටි මෙතන අර දැක්කද අර තියෙන්නේ බලන ඒවා shopping mall casino ඔක්කොම තියෙනවා මේකේ Ini casino. water park kan roller Ini kelasan. Api hiti ane okan se? හෙට ඕක Ice age dah ya. Ini ice age kira. ස්කයි ඒවිදිනවා එතන වෙන්නේ අපේ ඩ්‍රොප් කරනවා Ini Malaysia වලට එන්න කලින් දවසේ ගිනියරන් තියෙන බිල්ඩින් වගේක්. ඔන්න ඒ ටික තමයි පෙන්නන්නේ. තියෙනවා දැන් බහිනවා 6 වෙනකන් 6ට කලින් 5ට යමු
මේ ලස්සනයි. Wow, 这个是。给妹妹拿。iya, hadalah ada dakkin ekak ami, iyala hadalah denone. Oh, me. Ara zombie. Ini tak tina ara zombie kini tuh hidup ini nih. Cotton candy. Jungle gym में का डायनासोर रखते थे यार पागल वाहन दिए ना ये हाँ mau jira nih dinosaur dinosaur park ya kan do not sit on the dinosaur dinosaur kita kan depan Amin. Banis lah. Iso. Ada swimming pool. Ini babe. लेकिन ये भी क्या करोगे? Apa iya begini? zombie attack ඒක නෙන්න. මේ කැසිනෝ මෝල් එක බලන්න යන්න තැන. හැබැයි ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මෙතනින් වීඩියෝ එක ඉවරයි. මේ අපහු ආයි අපි එන ගමන් ඒ ආවෙත් කේබල් කාස් වලමයි. එතනම් පල්ලෙහා තිබ්බ ලොකු චොක්ලට් ටොෆි කඩයක්. ඊට මම මේ චොක්ලට් ටොෆි කඩේට ගියා. මේ අපේ දෙවනි දවසේ උදේ හොටල් එකකින් ගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. ඊට පස්සේ අපි යනවා සන්වේ ලගූන්. මෙන්න මේ අපි සන්වේ ලගූන් ආවා. ඊට පස්සේ අපි යන්නේ සූ එකක් වගේ බලන්න. මෙන්න මේ පෙන්නන එකට යන්නේ අන්තිමටම. ඔමු ඒ ෆෑන් එක ඔලුවට වැටේ කියන එක නයිට් මේක. ඒක තමයි. ඉතින් පස්සේ නේ ඉස්සයක් ගහනවා මේක. සන්වේ ලගුන් යද්දිත් අපිත් එක්ක ජනිතලා ආවා. අර මෝරව දරුකදේ ගහලා. මෝරව එල්ලලා මරලා. සූ එකට යන්න කලින් කරන්න ඇක්ටිවිටීස් තියෙනවා. මේ තියෙන ඒවා.
Apa yang Meti bocil dia? Meti bocil. Sweet mana ini? Oh, kira-kira dia tu. මේක Makan tu? දෙකත් Ammo. Apa? Jenny උසමදි කියලා ජෙනීට යන්න ඕනේ නෑ මේකේ. අම්මෝ මේක නම් යන්නත් බෑ. මාර බය හිතෙනවා මේක හරිම අමාරුයි. ඉස්සරහම? ඉන්න තා වීඩියෝ එන්නේ නැහැ දෙපැත්තට ගෙනියන්න නේද ඒක? මේකේ පිටින් පේන වීඩියෝ එක ඊට පස්සේ ඇති. ඒගොල්ලෝ කෑ ගන්න පටන් අරගෙන මේක එක දිගට වටයක් කරකවනවා. එතකොට මාව සෑහෙන බය වුණා. ඊට පස්සේ මම මුකුත්ම කියන තු මම ඇස් එක තද කරන් හිටියා. ඊට පස්සේ යුක්ති බයලා යුක්ති එක දිගට කතා කරනවා මේ මම තනිකරම ගල් වුණා. ඒකට මම හිතන්නේ යුක්ති බය වුණා. ඊට පස්සේ යුක්ති එක දිගට කතා කරනවා ඔයගොල්ලෝ ඉස්සරහදී ඇහි ඒක. හරිද? පල්ලෙහාට මම බැලුවේ නෑ. බැලුවනම් මම කැරකිලා කරා මම නෑ. ඒක බලන්න. එහා පැත්තේ ජෙනීලා අම්මා හිටියේ. ජෙනී ඉස්සරින් වීඩියෝ කරනවා. ඒ වීඩියෝ එක ඉස්සරහා තියෙනවා. ජෙනීට පේන විදිහ. වීඩියෝ වෙනවනේ යනකත් නේද? ඕක වීඩියෝ ඔන් කරන්නේ තියන්නේ. මෙතන යුක්ති ජෙනීට තග දාලා ජෙනීට ෆෝන් එක දීලා යන වෙලාව. දැන් මේකේ තියෙනවා වීඩියෝ එක කොහොමද කරකෙන්නේ කියලා මේක. මගේ කෑගේ හිල්ල මගේ ආර කෙට බෝලේ වගේ එක නේ. මගේ ප්ලේට්ස් තියෙන්නේ. මම විසික් කරලා ගන්න නේ. මොකද ගන්න අපි සස්පෙන්ෂන් ෆික්ස් මේ රෝලර් කෝස්ටර් එකද? ඔව්නේ. ඒක නම් ජොලි ඇති නේද? ඔව් කරකිනවනේ. ඒක කැරකෙන්නේ. ආර Mati? Wow. ඒක නේ. ඒක සෝක අප්පා. මම මේවට කැමති. නිකන් පාලමක් විතර නෙමෙයි. ඔන්න එහා පැත්තේ නම් ඩිස්නිලෑන්ඩ් එක. ඩිස්නිලෑන්ඩ් එක කියන්නේ.
මේ පාලම මාර දිගයි. ඒක නිසා අපි ඉවර වෙනකම්ම ගියේ නැහැ. අපි මගෙන් හැරලා මොකද මැදදී මාර මව්වකුත් ආවා. ඒ නිසා අපි හැරිලා ඊළඟට ආවා. මොකද අපිට ඔය පාකේ ගොඩක් දේවල් තව බලන්නත් තිබුණා, ඇක්ටිවිටීස් තව කරන්නත් තිබුණා. ස්නේක්ස් වෙයිද මේකේ? එන්නවා. මේ සුදු පාටේ උන්නේ දෙන්නෙක් ඉන්නවා. ඒක ලොකුනේ. You may contact the conservation body of your choice, such as WWF, Malaysian Conservation Alliance for Tigers, and very good time here at Sunway Road. එවලා ඉන්නේ. Stay safe and have your best day. පාකද බලන්නේ. Tigers have you. නියමුත් කන්න මොනේ නැත්තම් ඉන්නේ. දෙන්න බලන්න. මේ කෑ වෙන්න බලන්න. ඔව්. No. Ay, मैं नहीं पढ़ता था. हल्का पढ़ेगी. हल्का पढ़ो. ඒ මොකද ෆෝටෝ කරන්නේ? ඒ ෆෝටෝ දෙන්නේ? हल्का पढ़ो किच्ची. जल्दी आ. आ गया. පාට ලස්සන බලන්න ඕනේ. ඊට දෙන්නේ. එහෙමද? මම අපිට නිතියක් ඇහෙන්න හැකියි කියලා කියාම දෙයක්. මේක 아무තම පුරුදු නේ. උස? අම්මෝ මූට හොන දිදින් සෝරි තමයි. ඒක වදිනවා කියන්නේ අර සාමාන්‍යයෙන් මාර බලකින් මොන බලන්නේ. ඒක අපිට හටු වෙන්න. වගේද? ඒ මාර්සිං Which
charcoal white flames. White flames are native to South Hello, bro. Yan ay may gan sadar na ko. इतनी पास से देख रहे हैं इतनी पास से एक बंदा गया एक बंदा गया और कोई सारे बंदे गए जल्दी आ जल्दी ओ वाओ माय गॉड इतना बड़ा और देखिए लगा लग गया इतनी पास घूम रहे हैं वो सोचेगा ना කවර් කරලා තත්තුන් යන්න බැරි වෙන්න හදලා තියෙනවා. තුරුල් යන්න. ඉතින් දවසින් කොහොමද නේ ටීම් පාස් හයක් කරනවා. ඒකනේ ඉන්නේ නේද? අද කොහොමද? වතුරෙන් මාර විදිහට ලංකාවේ ගියා නම් කොළ පාට මොකලු වතුර එක දාන. ඒ එක දවසක් ගෙදරට ඇවිල්ලා බය දාන බලයි. ඒලා අපේ වගේ ලස්සන නෑ පිටිපස්සේ. ඔව්. මේවා තේරුම් ලස්සන දින කැරේ. ඌමිය නෙමෙයි අර මෙයාට කියන නම. ඔය කාටුන් වලිනේ. අන්න රැකුන් හරි මොකද නේ? වෙන වර්ගයක් ඉන්න අර දෙන්න බලන්න. කෙනෙක් හැටි ගන්න කියන්නේ පණ්ඩ දෙන හැටි. ඩාන්ස් එක. නිදාගන්න හොට. ඩාන්ස් එක විදිහට. ගෑනු සතාගේ අපිරිමි සතාගේ ඔළුවට ඇවිල්ලා අනිනවා ගෑනු සතා. ඊට පස්සේ පොත විදිහේ පල්ලෙහාට මේ වැක්කේ. ඒ ලේ තමයි පැටවුනේ. නේද? නැද්ද? අම්බලන්ටන්නේ නේ ඉතිරි කෙනෙක් උනා. එයාට අපි කොහොමද කරන්නේ?
මේ තියෙන අර කිව්ව හොල්මන් මන්දිරේ මෙයා කරාටික් දන්නවා. මේක ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අර ජෝගියානේ. මම මේ ලංකාවේ දැකලා තියෙනවා මේක තිබුණා. මට ලංකාවේ ලෙෂර් වර්ල්ඩ් එකේ ඒකෙත් මේක තියෙනවා. වෝටර් ස්ලයිඩ් එකක් මාරම ෂෝක්. මේක වෝටර් ඇක්ටිවිටීස් ගොඩාක් තිබුණා. ඒවා වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මේක නම් වීඩියෝ කරන්න හම්බුණා. මොකද මේ ඉන්නේ අපි දෙන්න. වීඩියෝ ගත්තේ අපි. පොඩි එකක් ගන්න. මාවතුන්. ඉස්නවා. ඒ මටත් හිතෙන්නේ ඒ වගේ සීන් එකක් එකයි. ආයි මට නාන්න වෙයි වගේ. කරගෙනවා නේ වතුර. මලේසියා ගියේම මෙන්න මෙතන ෆොටෝ එක ගන්න. මෙන්න මේ ෆොටෝ එක ගන්න අතරතුර ඉතින් ඒගොල්ලෝ වීඩියෝ එකත් අරගෙන ठीक अच्छा आ रहा है इसका इतना अच्छा कैसे आ रहा है මම තියන්න බෑනේ අපිට. උඩමයි. කොහොමද උඩමයි? මේ තුන්වෙනි දවසේ ඊට පස්සේ අපි ඉන්දියන් කඩේකිනුත් කෑවා දවල්ට නම් ඔය. උදේ තමයි අර හොටෙල් එකකින් කෑවේ. ස්ටාර්බක් එකක් try කරන්න මාර ආසාවෙන් හිටියේ. කැෆේ මෙහෙ තිබ්බා. ඒක වුණාකට යන ගමන් එතන ගිය ගමන් මාර ලස්සන බොටල්ස් මාකා නම් තිබුණා. එතන මම ගත්ත ලස්සන බොටල් එකක් මම ගත්ත කියලා ලස්සන බොටල් එකක් තිබුණා 30 එකක්. ඊපස්සේ යුක්ති කරන් දුන්නා. ලංකාවේ සල්ලි මම හිතන්නේ 11000 ගානක් විතර වුණා ඒක. ඒක ගණන්. මේක ලස්සනයි හින්දාම තමයි ගත්තේ. මොකද ලංකාවේ මම එහෙම එක දැකලා නැහැ. දැන් ඉස්සරහට පෙයි. ඒවා දෙන්න බෑ කියන්නේ. මොකද? මේර මං කිව්ව බොටල් එක යුක්තිය කරන් දුන්නා. මං ඉල්ලුවෙත් නෑ ඉතින් යුක්තිය ලස්සනයි කියලා දැනගෙන මං ආසයි කියලා දැනගෙන තමයි අරන් දුන්නේ. බොට එකට මාර සතුටුයි. මොකක්ද කොහොනේද? ඕක ඇතුලෙන් දිලිසෙන කුඩු එහා මෙහා යනවා. කොච්චර ලස්සනවත් ඕකට වතුර දාන්න පුළුවන් කෝප්පයක් වගේ. ඒක මම ගෙදර ඇවිල්ලා බලලා තමයි දන්නේ වතුර කෝප්පයක් වගේ තමයි ඔකට අල්ලන්නේ කියලා.
මැලේසියාවට වඩා සන්තෝෂයි එක දැක්කම. නේද චීස්? මැලේසියාවට වඩා සන්තෝෂ දෙයකට. ඒක හරියට වහන්න වෙන්නේ නැහැ. මම වහන්න දන්නේ. එළියට ඇද්දා. එළියට ඇද්දා. එළියට අදින්න අරක. ඕන්න මෙහෙම. අපි shopping කරන්න ගමන් ගියා jewelry shop එකකට. ඒක ලංකාවේ jewelry වගේ නෙමෙයි මාර ලස්සන ලොකු jewelry තියෙන්නේ. මාත් ඔතනින් ගත්ත කරාපු දෙකක්. හැබැයි ගත්ත ගමන් ෆොටෝ එකක් ගන්න අමතකුණා. හැබැයි ඊට පස්සේ මම ඒක දාගත්තා. දාගෙන ඉන්න වීඩියෝස් ඇති මේකේ අන්තිම හරිය. වෙලාව 12:43යි. දැන් වෙලාව 12:43යි. අපි යනවා ස්ට්‍රීට් ෆුඩ් කන්න. 12යි කියන්නේ පාන්දර 12:40. පාන්දර 12:40 හරි කෑ කියලා පේනවා. අපිට දැන් මෙතනින් ටිකට් හරි මයිලෝ හරි අයිස්ක්‍රීම් එකක් අරගෙන කතා උනේ. ටිකට් හරි මයිලෝ හරි ගමද? නෑ එන ගමන් දෙවිලා කන්නේ. නෑ අපි යන ගමන් කතා කරමු. හරි එහෙනම් අපි කිට් කැටුයි මයිලෝයි අයිස්ක්‍රීම් ගන්න යමු. කො මේකනේ. මේ අනේ දූරියෙන් ඒක කන්න ඕනි. කිට් කැට් එක තියෙන කනට එක ගන්නවද? ටිකට් එක මේක හොඳයි නේ. කනට එකක් තියෙනවා. මේක කේවස් ෂේප්. ඔව් නේ. හා. දුරියෙන් නේ තියෙනවා. මෙතන දූරියෙන් එක. මයිලෝ මේ මයිලෝ එක තියෙන මේක. මයිලෝ එක තිබ්බේ. මයිලෝ අයිස්ක්‍රීම් එක මේකද? ඔව්. එහෙනම් කැනට එකයි. මේ තියෙන්නේ දූරියෙන් අද. අර තියෙන කඩවල ටික නේ. Hotel Royal Signature. මේ පස්සේ ඔබේ ලංකාවට ගෙනියන්න අමාරු වෙන්න මේ කරන්න බැරි කියලා. මාර දූරියෙන් සුන්දරයි නේ. Apa lah babu. Babu. Apa babu dah? What is it? Asana? और माल हो मुझे और हम तो माल ना बोलते क्या टैंक क्लीनर्स लगा गया डोलू दे वो टैंक क्लीनर आ गए है ना मालू बट में खतर है नासिले में खतर है Tanah dia साई ada bikin jalan boleh bisa. चिकन चॉप हम स्क्विड इन ऑक्टोपस नहीं हाँ Vodka ya. ऑरेंज जूस हाँ फल लेमनेड अतन तीन डम्पलिंग्स धातुना बोले Pakistan පොඩව ලුකුර බෝඩ් ගහලා තියෙනවා මෙතන 68යි මමී කොනවාද මේ මේ තියෙන්නේ කීයද 10යි කිව්වනේ මේ මේව මොනවද දන්නේ නේ 他俩就是又回去喝了。我跟你说，我也喝了。 Jadi mulai part.
තියෙන සීනි රස ස්ටික් එක. තන්ගුළු. Wow. අර සුදු පාට පොල් එක. Never buy the white. අන සීන් එකම තමයි නෙවෙයි තියෙන්නේ. පළතුරු. මේ සී ෆුඩ් එක අර ප්ලැටර් එක වගේ නෙමෙයි. රෙස්ටුරන්ට් සේරම තියෙන්නේ. ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ ඉතින් මම හිතන්නේ පාර තියන් හරිය හින්දා වෙන්නේ. කොන්ඩෝම්ස් නේ? මේ මෙතන තියෙනවා බලන්න ගන්න. ඔයගේ ඉස්ස. ඒ හැබැයි ගොඩක් දිනවා මම හිතන්නේ නේ. මේක ඉගෙන මේක මේ ලොකු එක. බරයි අරක දාලා. ගොඩක් බරයි. Blok saja. Aku tak tahu macam mana dia boleh dapat nomormu daripada Amanah. Saya tak tahu. Blok saja. Ada penyelenggaraan apa ni? මේ මොනවද? කොරකද? අන්නස්. ඔව්. අර මල්? Hello. ඔව්නේ. මෙයාලා සිතන නැතුවද නේද? අපි දුවන පහුදාලා අපි දෙන්න. මම හිතන්නේ මේ සීතල ගැන අපි කියන හින්දා වෙන්නේ. ඔර ලොකු කකුලු. කිං ක්‍රැබ් නේ. අර පොගේ ඉස්සෝනේ. හරි හතු. හතු වලද දුකෙන් දන්නේ නේ. මේ හතු. මේ හතු. ඒ පොස් නෙමෙයි නේ. යා. මේ මෙතන තියෙනවා. මේ කිං ක්‍රැබ් ඉන්නවා මෙතන. යාර ලොකුයි අපේ උන්ට වඩා. නෑ. ඕන එක. ඉතින් ඒක නම් අපේ උන්ට ලොකු නැද්ද? අම්මෝමියාගේ ලොකු. කටු කටු තියෙන කිනානේ. එයාගෙන හන්න දෙයක් නෑ බරුවට. අනේ මිනිවා රසයි. සීනි දාලා කර කළා වෙලා තියෙනවා. වෙදින චොක්ලට් එක බෙදලා කරේ. I need chocolate. මොකද්ද? මේකට 10ට පාඩු. මොනවද තියෙන්නේ? ගන්න මැංගෝ ආදෙන් dragon fruit lemonade. මේ මොනවද මේ චිප්ස්ද? අල චිප්ස් එක. අද එක. කීයද නේද දෙකයි? Stinky tofu. Ew. ගඳයි තමයි. ඊයා. හොඳ නැහැ කරන්නේ. දෙන්නේ. වීඩියෝ කළා. අපි අර අයිස්ක්‍රීම් එකක් ගමුද ස්ටික් එකක්? මේක
ඊයේ 12යි. 12යි. අපි ඒක කන්න හම්බෙන්නේ නැහැ නේද? ඔව් හදලා කනවා නම් කන්න ඕනේ. Give me pen. කංගොලු ලොකු එකක් ගමු. කංගුරු? ඔව්. නැති නෑ. chocolate peanut. ඒක ගන්න. මොකද ඔසයි? ඈ? අසල. අපරාද 220 ගන්න දෙන්නේ. මට මේක නම් සෙට් වෙනවා. මේක සෙට් වෙන ගන්න නැහැ. හා. කලර්ෆුල් නේ. මේ ඩ්‍රැගන් ෆෘට් උන. අරක ගියේ දෙක නේ. කල්යර ගන්න බෑ දෙක නේ. අපා. ගොඩක් හරි. ඊයේ ගොඩ. මෙයා මේක අපිට හොඳටම මේ ෆ්‍රයි කරලා දුන්නේ. ඒ වුණාට මේක කන්නම බෑ. මේක මාරම මර ගඳයි. මේ තියෙන අපි හිටපු හොටෙල් එක රාමඩා කියලා. මේක තිබ්බෙම තනිකර චයිනා ටවුන් එක ඉන්නේ කිට්ටුවම. ඒත් අපින් ලේසි හැමතැනටම යන්න මෙතන ඉඳලා. මෙතන ඉඳලා අපිට කිලෝමීටර් එකමාරක් වගේ තිබ්බේ මේ ට්වින් ටවර්ස් වලටත්. හොටෙල් එක ඇතුළට යද්දී මෙන්න මෙහෙමයි. ටිකක් ලොකු ලොබි ඒරියා එකක් තියෙනවා. ඒ ලොබි ඒරියා එකේ ගාම තමයි බ්‍රෙක්ෆාස්ට් ගන්න තැන එහෙම තියෙන්නේ. අද මෙහින් අන්තිම දවස. ඒක නිසා අපි යනවා අපේ සිටි ටුවර් එකට. ලන්ච් එකට යුක්ති ගත්තේ මටන් බිරියානි එකක්. ලංකාවට මටන් මේ හරිම ලාභයි. ඒ කියන්නේ චිකන් නුයි මටන් නුයි එක ගන්න වගේ යන්නේ මෙහි. වන්දනාවේ මගේ අර තියරින්ග්ස් I did. happy customer. Dengan Nayani. Mia Pibek. Alagi gusto lang natin kita hik. Ari na be kumulo ki dia. මේ තියෙන අරම ජුවලරි ෂොප් එකෙන් ගත්ත කරාබු දෙක මොනරුරු දෙන්නෙක් ඒක හරිම ලස්සනයි ඒක හරිම බරයි ඒක sad husband happy customer sad husband go sad husband happy customer and sad husband අපි හොටෙල් එකෙන් යනවා දැන් එයාපෝට් යන්න හදන්නේ Ami. Hello. Hello. අපි එයාපෝට් ඩ්‍රොප් එකට දාන ටුවර් ගයිඩ් බලන්න. එයාගේ මාර ඉංග්ලිෂ් අම්මෝ මාර දේවල් කියන්නේ යා. Today only everyone meet me, huh? Yes. Today you all very lucky. At least once you meet me. Yes. I'm friend was Mr. Lakpriya. Mr. Lakpriya friend. Very close friend. He come here and then he
tell, oh, Kalai, this one good, this one labai, oh, Kalai, come, go shopping here, go here. Oh, they are really enjoy. They are singing a song in the van also. Okay? So, I think shopping all done. Last minute shopping is not recommended. We cannot tell the flight, hey, flight, please wait us. I go shopping and come. We cannot do that. Okay? So, that's why. Please share all your moment to all your friends and family. Okay? City Kuala Lumpur, bye-bye. Okay, Kuala Lumpur 238 kilometers square feet in 11 districts. Okay, so you already cover like a big. මේ එයාපෝට් එන ගමන් පුත්‍රජයවල ගත්ත ෆොටෝස්. සිටි ටුවර් එක පස්සේ පුත්‍රජය බලලා මෙන්න ආවා එයාපෝට්. උලන් ගිහ අප්පණ්ඩු වාහනයක. ඕවා තමයි වෙන්නේ. අමාරුද? මේ 7-Eleven එක මෙතනක් තියෙනවා. අපි ටිකට් එකක් අත උන්න නැතුව ඉන්නේ. Assalamualaikum, a very good evening, ladies and gentlemen. Welcome aboard flight AK47 to the commander of this flight is Captain Fizri, assisted by First Officer Yap Shang Yuan. මම මේ මාර දුකින් ඉන්නේ අයි ලංකාවට ඉන්න වෙන එක ගැන. මට හරිම දුකයි මැලේසියාව දාලා එන එක. In preparation for takeoff, kindly put your seats upright. Ensure your seatbelt securely fastened. Stow your tray tables back to Now, bearing in mind that the nearest exit may be behind you, in the event of a landing on water, flight rafts are මම ආසම් වෙලාව ෆ්ලයිට් එක එකපාරට උස්සන වෙලාව. ලංකාවට ආවා. Ladies and gentlemen, we have landed at Bandaranaike International Airport, Sri Lanka. The local time is now. So ini adalah satu kesalahan yang besar. Jika disebut kesalahan akan dikenakan. මං ඉතින් මාර දුකින් එනවා. අපිව ගන්න අපේ අම්මයි තාත්තයි එනවා එයාපෝට් එකට. අපි මහරෑ කෙලින්ම යන්නේ විමුක්තිලා ගෙදරට. මොකද එහි හෝම් කමින් එකට රෑ ලෑස්ති වෙන ගමන් අපේ වෙඩින් ෆොටෝස් ඇවිල්ලා තිබුණා. ලුක් ෆොටෝස් දෙක. මෙහෙන් තිය. මෙතෙන් තිය. මෙතෙන් තිය. මෙතෙන් තිය. කමන්න. ඉතින් ඉස්සරහට බලන්න. මේක රියලිස්ටික් ඔය කවුරුන් තියෙනවා වල. ගලවලා තියන්නේ ඒක. ඔව් ඒක විදිහට. නැත්නම් හෙටම කල්ල වෙඩික තියමු.
ආව අපි දෙන්න ඇවිල්ලා කල්ලා තියමු. ඔවනේ. එයාලගේ වත්තයි ගේයි මාර ලස්සනට එයාලා ඩෙකරේට් කරලා තිබුණා. මම මේකෙන් ගත්තයි ඒ ලයිට්ස් දාලා තිබ්බ විදිහවල්. සිංහ කොඩි දෙක අපේ ගෙදර තිබ්බා. ඉතින් අපිට අමතකුණා නේද ඒක ගන්න. සිංහ කොඩිද? ඔව්. මාර ලස්සනයි. තනි පාටින් ලයිට්ස් දාලා තිබුණා. මේ ඉන්නේ අපේ අම්මා. එයාත් ඇවිත් සංචාරය කරනවා වටේ ලස්සන බලවල. මාර ලස්සන. අර ඈත ඉන්නේ විමුක්තිලේ අම්මා. ඒ තාත්තා තමයි ඊට කලින් වීඩියෝ එක ඉස්සරහට ආවේ අපේ. විමුක්ති. කවුද කියන්නේ මේ? එහෙනම් see you. Bye.